නිශ්චිත කාලයක සිදුවන වාර්තාගත විශාලතම මගී සංක්‍රමණය ගැන තමයි අද මම ඔබට කියන්නේ. මේ කාලේ උදා වෙන්නේ චීනයේ අලුත් අවුරුදු සමය උදා වීමත් එක්ක. අලුත් අවුරුද්දේදී පවුලේ හැමදෙනාම එකට එකතු වෙලා අවුරුදු සැමරීම තමයි චීනයේ සාමාන්‍ය සිරිත. ඉතින් මෙවරත් මේ අලුත් අවුරුද්දේ ගම්බිම්බලා පිටත් වෙන ජනතාව හසුරවන්න මේ දැවැන්ත වාර්තාගත ජනතා සංක්‍රමණය හසුරවන්න චීනය සූදානම් වෙන්නේ මෙන්න මේ විදිහට. පෙබරවාරි 17 වන දින උදාවන චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමග එරට පළාත් අතර විශාල මගී සංක්‍රමණයක් සිදුවනවා. විශේෂයෙන් නාගරිකව ජීවත් වන ජනතාව සිය ගම්බිම්බලා පිටත් යාමත් සමග මෙම විශාලතම මගී සංක්‍රමණය වාර්තා වෙනවා. ලොව දැවැන්තම අධිවේගී දුම්රිය ජාලය සහිත රට ලෙස අවුරුදු සමයේ එහි දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමටද චීනය පියවරගෙන තිබෙනවා. ගුවන් සහ වරාය ප්‍රවාහන පහසුකම්ද සපුරාලමින් මෙවර එම වාර්තාගත මගී ප්‍රමාණය හැසිරවීමට චීනය සූදානමින් සිටිනවා.